හායි ගයිස් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා හැරි පොටර් ඔඩියෝ බුක් සීරීස් එකේ අලුත්ම චැප්ටර් එකකට. ඉතින් අවුරුද්දක් විතර කාලයක් මට හැරි පොටර් ඔඩියෝ බුක් එක කරගන්න උන්නේ නැහැ. ගොඩක් අය හැරි පොටර් ඔඩියෝ බුක් එක ඉල්ලලා කමෙන්ට්ස් පවා දාලා තිබ්බා. ඉතින් අද ඉඳන් සතියට එකක් ගානේ මම ඔඩියෝ බුක් එක දාගෙන යන්නම්. ඉතින් ඔයාලට දිගටම හැරි පොටර් ඔඩියෝ බුක් එක ඕන නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම SL Mind Up තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා SL Mind Up එකත් එක්ක set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු හැරි පොටර් පළවෙනි පොතේ 4 වෙනි පරිච්ඡේදයට. හතරවෙනි පරිච්ඡේදය යතුරු බාරකරු. ඔවුන් නැවතත් තට්ටු කරයි. ඩඩ්ලි වහා අවදි විය. බෝම්බේ කොහෙද? ඔහු මෝඩයෙක් මෙන් ඇසීය. ඔවුන් පිටිපස දොර ඇරුණු අතර වර්නන් මාමා කාමරයට කඩා වැදුනි. ඔහු රයිෆලයක් අල්ලාගෙන සිටියේය. ඔහු රැගෙන දිගු තුනි ඇසුරුමේ තිබුණු දේ මෙය විය යුතුයි. කවුද ඉන්නේ ඔතන? ඔහු කෑ ගැසුවේය. මම අනතුරු අඟවනවා. මම සන්නද්ධ වෙලා ඉන්නේ. මද නිහඬතාවයක් විය. ඉන්පසු දඩාන් යම් බලවේගයක් මගින් දොර ගැලවී විසිවී ගොස් බිම පතිත විය. දැවැන්ත මිනිසෙකු දොරටුවේ සිටගෙන සිටියේය. ඔහුගේ මූණ සම්පූර්ණයෙන්ම පාහේ ඝන හිසකෙස් වලින් සහ නොකපන ලද ගැට ගැසුණු රැවුලකින් සැඟවී තිබිනි. එහෙත් ඔහුගේ ඇස් හිසකෙස් යට කළු කුරුමිනියම් මෙන් දිස්විය. මෙම යෝධයා ඔහුගේ හිස පහත් කර දොර රාමුව තුලින් ඇතුළට මිරිකී ආවේය. ඔහු නැමී දොර අතර අරගෙන එය රාමුව තුළට නැවත එබුවේය. පිටත කුණාටුව ටිකක් අඩු විය. ඔහු සියල්ලන් දෙස බැලුවේය. අපට තේ කෝප්පයක් හදන්න බැරිද? ඔයාට පුළුවන්ද? ඒක නම් පහසු ගමනක් නෙවෙයි. ඔහු ඩඩ්ලි බියෙන් ගල්වේ සිට සෝෆාව වෙත ගමන් කරේය. ටිකක් එහාට වෙන්න. මේක හොඳ තැනක්. ආගන්තුකයා කීවේය. ඩඩ්ලි අඬමින් වර්නන් මාමා පසුපස සැඟවී සිටි අම්මා ළඟට දිව ගියේය. මේ ඉන්නේ හැරි, යෝධයා කීවේය. හැරි දරුණු සුදු මැලි මුහුණ දෙස බැලුව අතර කුරුමිනි ඇස්වල සිනහවත් දිලිසෙන බව දුටුවේය. මම ඔයාව අන්තිමට දකිනකොට ඔයා පොඩි බබෙක්, යෝධයා පැවසීය. ඔයා තාත්තා වගේ, ඒත් ඇස් නම් අම්මගේ වගේමයි. වර්නන් මාමා විහිළු හැඬුම් ශබ්දයක් කරේය. මම කියන්නේ වහම මෙතනින් ගියොත් හොඳයි. ඔයා කඩාගෙන ඇතුළට ආවේ. යයි කීවේය. කටවහ ගන්න ඩර්ස්ලි, මහ ලොකු කැඳයා, යෝධයා කීවේය. ඔහු සෝෆා පිටුපසින් ඊට උඩින් අත දමා වර්නන්ගේ අතේ තිබූ තුවක්කුවගෙන එය රබර් වලින් සාදා ඇතුවාක් මෙන් පහසුවෙන් ගැටගසා කාමරයේ කෙළවරට විසිකලේය. වර්නන් මාමාගේ උගුලට අසුවෙච්ච මීයෙක් වගේ තවත් විහිළු ශබ්දයක් පිටවිය. කොහොම වුණත් හැරි ඔයාට ප්‍රීතිමත් උපන්දිනයක්. මගේ ළඟ ඔයාට පොඩි දෙයක් තියෙනවා. සමහර විට මම ඒකට වාඩි වුණාද දන්නේ නැහැ. ඒත් ඒක රසට තියේ. ඔහු කළු පැහැති කබායේ සාක්කුවේ තරමක් කඩිමුඩියේ මදක් තැළුණු පෙට්ටියක් ඇදගත්තේය. හැරි වෙවුල නැගිලි වලින් එය විවෘත කළේය. ඇතුළත කොළපාට අයිසිං වලින් සුබ උපන්දිනයක් හැරී ලෙස ලියූ විශාල ඇලෙනසුළු චොකලට් කේක් එකක් විය. හැරි යෝධයා දෙස බැලීය. ඔහු ස්තුති කිරීමට අදහස් කර නමුත් ඔහුගේ කටට වචන ආවේ නැත. ඔහු ඒ වෙනුවට ඔයා කවුද කියලා ඇසීය. යෝධයා සිනාසුනේය. ඇත්තටම මම මාව හඳුන්වලා දුන්නේ නෑනේ. මම රුබියස් හැග්රිඩ්, හොග්වාර්ට්ස් වල යතුරු සහ ක්‍රීඩා පිටු බාරකරු. ඔහු දැවැන්ත හස්තයක් දිගු කර හැරීගේ අත මුළුමනින්ම අල්ලා ගත්තේය. එහෙනම් අර තේක ගැන මොකද? ඔහු තම දෑත් ඔසවා කීවේය. මම නම් ගොඩක් ශක්තිමත් කෙනෙක්ට බෑ කියන්නේ නෑ. තේරුණාද? ඔහුගේ දැස් හිස් ගිනි උදුනට සහ හිස් චිප්ස් මල්ල දෙසට යොමු විය. ඔහු ගෙරෙව්වේය. ඉන්පසු ඔහු ගිනි උදුන වෙත නැමුණේය. ඔහු කළ දේ කාටවත් පෙනුනේ නැත. නමුත් ඔහු නැවත කෙලින් වන විට එහි ගින්දර විය. මුළු අඳුරු කුහරයම බැබලෙන ආලෝකයෙන් පිරී ගියේය. එවිට උණුසුම් ජල බේසමක ස්නානය කරන්නාක් මෙන් හැරීට උණුසුම් සුවයක් දැනුනේය. යෝධයා නැවතත් හිඳගත්තේය. ඔහුගේ බරෙන් සෝෆාව ඉරී ගියේය. ඔහු තම සාක්කුව වලින් නොයෙකුත් දේ එළියට ගත්තේය. කොප කේතලයක්, එබෙනසුළු සොසේජස් පැකට්ටුවක්, තේ පෝච්චියක්, කෝප්ප කීපයක් සහ තේ හැදීම ආරම්භ කිරීමට පෙර මදක් පාලනය කර කහපාට දියරයක් ඇති බෝතලයක් එහි විය. ඉක්මනින්ම කාමරයේ සොසේජස් බෙදෙන සීන් හඬින් සහ සුවඳින් පිරී තිබිණි. යෝධයා වැඩ කරමින් සිටියේදී කිසිවක් කීවේ නැත. නමුත් ඔහු මුල්ම ඉස්ම සහිත තරමක් බදින ලද සොසේජස් අය බිමට බාන විට ඩඩ්ලි ටිකක් කලබල විය. වර්නන් මාමා දැඩිව කියා සිටියේ, එයා ඔයාට දෙන කිසිම දෙයක් අල්ලන්න එපා ඩඩ්ලි කියාය. යෝධයා අඳුර ලෙස සිනාවිය. ඔයාගේ ලොකු පුඩුමක් වගේ පුතාට තව තෙල්ල ඕන නෑ ඩර්ස්ලි, කරදර වෙන්න එපා.
ඔහු සොසේජස් පිඟාන හැරීට දුන්නේය. ඉතා කුසගින්නේ සිටි හැරීට එතරම් කිසිවක් රසවත් නොවූ නමුත් ඔහුට තවමත් යෝධයා වෙතින් ඔහුගේ ඇස් ඉවත් කර ගැනීමට නොහැකි විය. අවසාන වශයෙන් කිසිවක් පැහැදිලි කිරීමට කාටවත් ඕමනාවක් නොවූ බැවින් මට සමාවෙන්න. ඒත් ඔබ කවුද කියලා මම තාමත් දන්නේ නෑ. යෝධයා තේ පානය කළ අතර ඔහුගේ අත පිටුපසින් ඔහුගේ මුඛේ පිස දැමීය. මට හැග්‍රිඩ් කියන්න. මම කිව්වා වගේ මම හොග්වාස් වල ක්‍රීඩා පිට පාලකයා. හොග්වාස් ගැන හැමදේම දන්නවනේ. නෑ. හැරි පැවසීය. යෝධයා පුදුවෙන් ගල් ගැසුනේය. සමාවෙන්න. හැරි ඉක්මනින් කීවේය. සමාවෙන්න? හැග්‍රිඩ් කෑ ගැසුවේය. ඔහු ඩර්ස්ලි දෙස බලා සිටියේය. වර්නන් සෙවනෙලි වැටි ඇති අඳුරතුරට පසු බැස්සේය. කනගාටු වෙන්න ඕන එයාලා. මම දන්නවා අපි ඔයාට ලියුම් ලියන්නේ නැහැ කියලා. ඒත් මම කවදාවත් හිතුවේ නැහැ හොග්වාස් කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නේ නැති වෙයි කියලා. ඒත් ඔයාගේ දෙමාපියන් ඒව ඔක්කොම ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා ඔයා හිතුවේ නැද්ද? ඒව ඔක්කොම කිව්වේ? හැරි ඇසුවේ. ඔක්කොම මොකක්? හැග්‍රිඩ් ගිගිරීය. එක තප්පරයක් ඉන්න. ඔහු වහා සිටගත්තේය. ඔහු කෝපයෙන් පිරී ගියේය. ඩර්ස්ලිලා බිත්තිය දෙසටම තද වී සිටියෝය. තමුන් මට කියන්නේ? ඔහු ඩර්ස්ලි දෙසට පැන්නේය. මේ ළමයා එයා කිසි දෙයක් මොනවත්ම දන්නේ කියලාද? මේක ටික දුරදිග යන බව හැරි සිටුවේය. ඔහු පාසලට ගිය පසු ඔහුගේ ලකුණු නරක නැත. මම සමහර දේවල් දන්නවා. ඔහු කීවේය. මට පුළුවන් ඔයා දන්නවනේ ගණිතය වගේ දේවල් කරන්න. හැග්‍රිඩ් අතවැනුවේය. මම අදහස් කරේ අපේ ලෝකය ගැන. ඔයාගේ ලෝකය, මගේ ලෝකය, ඔයාගේ දෙමාපියන්ගේ ලෝකය. මොන ලෝකයේද? හැග්‍රිඩ් පුපුරන්න විය. ඩර්ස්ලී! ඔහු ගර්ජනා කරේය. ඉතා සුදුමැලවී සිටි වර්නන් මාමා යමක් කුටුකුටු ගෑවේය. ආපහු හැරි දෙස බැලූ හැග්‍රිඩ් ඒත් ඔයා ඔයාගේ අම්මා තාත්තා ගැන දැනගන්න ඕනේ යයි පැවසීය. මම කියන්නේ එයාලා ප්‍රසිද්ධයි. ඔයා ප්‍රසිද්ධයි. මොකද්ද මගේ අම්මා තාත්තා ප්‍රසිද්ධයි? එයාලා කෝ? ඔයා දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ. හැග්‍රිඩ් සිය හිසකෙස් අතරින් ඇඟිලි යැව්වේය. බාර සිතවිල්ලක් සහිතව හැරි දෙස බලා සිටියේය. ඔයා කවුද කියලා ඔයා දන්නවද? ඔහු අවසානයේ පැවසීය. වර්නන් හදිසියෙම ඔහුගේ හඬ හමුවක් මෙන් හඬදලිය. නවත්තන්න ඔහු අනකලේය. ඔහොම ඉන්න සර්. මම ඔබට තහනම් කරනවා කොළුවට මුකුත් කියන්න යයි කීවේය. වර්නන් ඩර්ස්ලිට වඩා නිර්භීත මිනිසෙකුවද හැග්‍රිඩ් හෙඩු කෝපාශ්විත පෙනුමට යටවනු ඒකාන්තයි. හැග්‍රිඩ් කතා කරන විට ඔහුගේ සෑම අංගයක්ම කෝපයෙන් මෙවුලන්නට විය. තමුන් කවදාවත් එයාට කිව්වේ නැහැ. කවදාවත්ම කිව්වේ නැහැ ඩම්බර්ඩෝ එයාට ලියපු ලියුමේ තිබුණේ මොනවද කියලා. මම එතන හිටියා. ඩම්බර්ඩෝ ඒක එයා ළඟ තියෙනවා මම බලාගෙන හිටියා ඩර්ස්ලි. මේ අවුරුදු ගානම තමුන් එක එයාගෙන් හැංගුවා. මගෙන් හැංගුවේ මොනවද? හැරි ඇසීය. නවත්තන්න මම ඔයාට තහනම් කරනවා. වර්නන් මාමා බීතියෙන් කෑ ගැසුවේය. පිටුනියා නැන්ද ත්‍රාස්ජනක අවතාරයක් දුටුවාත් මෙන් ගල් ගැසුණාය. උඹලා දෙන්නම ගිහිල්ලා ඔය ඔලු දෙක තඹ ගනිල්ලා යයි හැග්‍රිඩ් පැවසීය. හැරි ඔයා මායාකාරයෙක්. කුටිය තුල නිහඬතාවයක් ඇති විය. මුහුදු හා සුළං හමන හඬ පවණක් ඇසුනේ. මම මොකද්ද? හැරි ගැසුණේය. මායාකාරයෙක් ඇත්තටම කියා හැග්‍රිඩ් පැවසුවේ සෝෆාව මත ඉඳගන්න ගමන්. මම කියන්නේ ඉතින් ඔයාව ටිකක් පුහුණු කරලා ගත්තම ඔයාගේ අම්මයි තාත්තයි එක්ක බැලුවම වෙන මොනවා වෙන්නද ඔයා? මම හිතන්නේ ඔයාගේ ලියුම කියවන එක හොඳයි. හැරි අවසානයේ කහපාට ලියුම් කවරය ගැනීමට අත දිගු කරේය. එහි හරිත තීන්තෙන් ලිපිනය ලියා තිබුණේ. එච්.පෝට, ගෙබිම, පාර්වතය මත පැල්පත, මුහුද. ඔහු එම ලිපිය ඉවතරගෙන මෙසේ කියවුවේය. මායාකාරියන්ගේ සහ මායාකරුවන්ගේ හොග්වාස් පාසල. ප්‍රධානී ඇල්බස් ඩම්බර්ඩෝ. මර්ලින් කමතුව පළමු පන්තිය විශිෂ්ට මායාකාර වොල්ලොක් ප්‍රධානී ශ්‍රේෂ්ඨ මග්වෑම්ප් ජාත්‍යන්තර මායාකරුවන්ගේ මණ්ඩලය. දයාබර පොට මහතා වෙත. හොග්වාස් මායාකාරයන්ගේ සහ මායාකාරයන්ගේ පාසලට ඔබ පිළිගනු ලැබ ඇති බව ඔබට දැන්වීමට කැමැත්තෙමු. අවශ්‍ය සියලුම පොත් සහ උපකරණ ලයිස්තුවක් ඇතුළත් කර ඇත. වාරය ආරම්භ වෙන්නේ සැප්තැම්බර් 1 වෙනිදාවේ. මිනෙර්වා මැගෝනිග නියෝජ්‍ය ප්‍රධානී. හැරිගේ හිස තුළ ප්‍රශ්න වැල පුපුරා ගිය අතර පළමුව ඔහුගෙන් විමසිය යුත්තේ කුමක්ද තීරණය කළ නොහැකි විය. මිනිත්තු කිහිපයකට පසු මොකක්ද එයාලා මගේ බකමූණ එනකන් ඉන්නවා කියන එකේ තේරුම යනුවෙන් ඇසීය. අනේ දෙයියනේ මට දැනුයි මතක් වුණේ කියා හැග්‍රිඩ් කීවේය. අශ්වකරත්තය තල්ලු කිරීමට ප්‍රමාණවත් බලයකින් තම නළලට අත්ලෙන් ගැසූ ඔහු තම උඩ කබායේ ඇතුළත සාක්කුවෙන් බකමූණෙක් එළියට ඇද ගත්තේය. එය සැබෑ සජීවී මදක් අවුල්වුණු බකමූණකි.
තව දිගු පිහාටු පෑනක් සහ පාච්මන් කඩදාසියක්ද විය. ඔහු දත් අතර දිව තබාගෙන යමක් එහි ලිව්වේ හැරිට ඒ උඩු ඇතිකුරුව කියවීමට හැකිවිය. ආදරණීය මහාචාර්ය ඩම්බර්ඩෝ, හැරීගේ ලිපිය බාර දුනිමි. හෙට එයාගේ බඩු මිලට ගන්න යනවා. කාලගුණේ ඊටමන් නරකයි. ඔබ හොඳින් ගියා සිතමි. හැග්රිඩ්. හැග්රිඩ් කඩදාසිය නවා රෝල් කර ඒ බකමුණාට දුන්නේය. ඔහු එය හොටේ රඳවාගත් අතර හැග්රිඩ් කුණාටුව තුළට වූ විසිකලේය. ඔහු ආපහු පැමිණ ඒ දුරකථනය ඔස්සේ කතා කිරීම තරම් සාමාන්‍ය දෙයක් මෙන් ආපහු සෝෆාවේ වාඩි විය. හැරි තම කට විවෘත කරගෙන සිටි බව සිහි වී ඉක්මනින් මේ වසාගත්තේය. මම මොකද්ද කියමින් හිටියේ? හැග්රිඩ් පැවසියේ. නමුත් ඒ මොහොතේ බිත්ති අසලට වී සිටි වර්නන් ගිනි උඳුනේ ආලෝකයට මොහොන්ලා ඉදිරියට පැමිණියේ දැඩි කෝපයෙන් යුක්තවය. ඔහු යන්නේ නැහැ, ඔහු පැවසීය. හැග්රිඩ් තරහෙන් පිපිරෙන්නට විය. තාමුන් වගේ මහ ලොකු මගල් කෙනෙක් එයාව නවත්තනවා දකින්න මං කැමතියි. ඔහු කීවේය. මොකෙද්ද? හැරි උනන්දුවෙන් ඇසීය. අපි මැජික් දාන්න නැති ඇඳුන්නන්නේ එහෙමයි. ඔයාගේ නරකට ඔයාට පවුලක් වගේ ඉන්න ඕනේ මම දැකපු එපාම කරපු මගල් පවුලත් එක්ක. අපි එයාව ගන්නකොට ඔය ජරාවල් නවත්තන්න අපි දිවුරුවා. වර්නන් මාමා කීවේය. එයාගෙන් ඔය දේවල් ඈත් කරන්න. මායාවල් ඇත්තරම. ඔයා දැනගෙන හිටියා. හැරි කීවේය. ඔයා දන්නවා මම මායාකාරයෙක් කියලා. දන්නවා? පෙටෝනියා නැන්දා ඉදිරිපත් විය. ඇත්තරම අපි දැනගෙන හිටියා. කොහොමද අමතක කරන්න මගේ මැරුණු නංගි? එයාටත් ඔය වගේම ලියුමක් ලැබුණා. ඔය ඉස්කෝලේටම අතුරුදහන් වුණා. එයා හැම නිවාඩුවකම ගෙදර ආවා. ගෙම්බි පිළිම තේ කෝප බවට හරවපු මීයන්ගෙන් සාක්කු පොරවගෙන. ඇය කරපු දේවල් මම විතරයි දැක්කේ. අද්භූත විකාරකාරියක්. ඒත් මගේ අම්මට ඇත අතර අපෝ ලිලි මේක ලිලි අරක පවුලේ මායාකාරයක් ඉන්නේ ගැන එයාලා හරි ආඩම්බර වුණා. වසර ගණනාවක් තිස්සේ එය කීමට සූදානම් වූ යකුමෙන් වේගයෙන් කියා ඇය ගැඹුරු හුස්මක් ඇද නැවත ආරම්භ කළාය. එයාට ඉස්කෝලේදී පෝට හම්බුණා. පස්සේ දෙන්න කසාද බැඳලා ඔයාව හම්බුණා. ඇත්තටම ඔයත් ඒ වගේම අද්භූත විකාර අසාමාන්‍ය ළමයෙක් කියලා මම දැනගෙන හිටියා. අන්තිමට ලිලි ගිහින් කොහේ හරි පුපුරලා මැරුණම ඔයා වැටුණ අපි ළඟට. හැරි සුදුමෙලි වී ගියේය. ඔහු යථා තත්ත්වයට විගසම කෑ ගැසුවේ. පිපිරුව? ඒත් එයාලා වාහන අනතුරකින් මැරුණා කියලානේ ඔයා මට කිව්වේ. වාහන අනතුරක්? හැග්‍රිඩ් ගෙරෙව්වේ. ඔහු කෝපෙන් උඩ පැන්නේ ඩර්ස්ලින් ආපහු ඔවුන් හිටපු මුල්ලටම විසිවිය. වාහන අනතුරක් ලිලීවයි ජේම්ස් පෝටර්වයි දෙන්න මරලා දැම්මේ කොහොමද? මේක අපරාධයක්, වංචාවක්. හැරි පෝටර් ගැන අපේ ලෝකේ හැම දරුවෙකුම දැනගෙන ඉන්නකොට එයා තාමත් තමන්ගේ කතාව දන්නේ නැහැ. ඇයි මොකද වුනේ? හැරි වහාම විමසුවාය. කෝපය හැග්‍රිඩ්ගේ මුහුණෙන් ගිලිහි ගියේ. ඔහු හදිසියෙම කලබල විය. මම මේක කියන්න කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියා ඔහු කීවේ. ඩම්බර්ඩෝ කියනකොට ඔයාව ගන්න කරදර වෙයි කියලා මම මෙහෙම දෙයක් හිතුවේ නැහැ. හැරි මේක කියන්න හොඳම කෙනා මමද කියලා මම දන්නේ නැහැ. ඒත් ඔයාට මුකුත් නොදැන හොග්වාස් යන්න බෑ. ඔහු ඩර්ස්ලි දෙස අප්‍රසන්න බැල්මක් හෙළුවේය. හොඳයි. මම ඔයාට කියන්න පුළුවන් තරම් තේරුම් ගන්නවා නම් හොඳයි. හිතර ගන්න. මට මේ හැමදේම කියන්න බෑ. ඒක ලොකු අභිරහසක්. තප්පර කීපයක් ගිනිමැලේ දෙස බලා සිටි අතර පසුව ඔහු මෙසේ කීවේය. ඒක පටන් ගත්තේ මම හිතන්නේ එක පුද්ගලයෙක්ගෙන්. එයාට කියන්නේ ඒත් එයාගේ නම ඔයා දන්නේ නැහැ. ඒත් අපේ ලෝකේ හැමෝම දන්නවා. කවුද? මේකයි මට එයාගේ නම කියන්න බෑ. කවුරුත් ඒක කියන්නේ නැහැ. ඇයි නැත්තේ? අනේ දෙයියනේ හැරි මිනිස්සු තාමත් බයයි. මට මේක අමාරුයි. බලන්න හැරි එක මායාකාරයෙක් එයා නරකයි. ඔයාට හිතන්න පුළුවන් උපරිම තරම් නරකයි. ජරාම නරකම කෙනෙක්. එයාගේ නම හැග්‍රිඩ් කෙලකිල්ලේය. නමුත් කිසිදු වචනයක් පිට නොවී. ඔයාට ඒක ලියන්න පුළුවන්ද? හැරි යෝජනා කළේ. බැහැ, අකුරු කියන්න බෑ. හරි, ඒ වොල්ඩමෝට්. හැග්‍රිඩ් වෙබ්ලි. මන්ලවා ආයෙත් නම් ඒ නම් කියවන්න එපා හැරි. කොහොම වුණත් මීට අවුරුදු 20කට විතර කලින් මේ මායාකාරයා ගෝලයෝ හොයන්න පටන් ගත්තා. හම්බ වුණත් එක්ක සමහරු බයට, ඒ වගේම තවත් සමහරු එයාගේ බලයට ටිකක් ආස වුණා. එයාලා හරිම දක්ෂයි. ඒවා හරිම අඳුරු කාලවල් හැරි. විශ්වාස කරන්න කවුද කියලා හිතා ගන්න බෑ. අඳුරන්නේ නැති මායාකාරයන්ට සහ මායාකාරයන්ට සුහදශීලී වෙන්න බෑ. නරක දේ සිද්ධ වුණේ එයා බලය පැතිරුවා. සමහරු එයාට විරුද්ධව නැගී සිටියා. ඔහු එයාලව මරලා දැම්මා. එක ආරක්ෂිත තැනක් විදිහට තමයි හොග්වාස් තිබ්බේ. නම නොකියන කෙනා ඩම්බර්ඩෝට විතරයි බය වුණේ. ඉතින් එයා ඉස්කෝලේ අල්ලගන්න එන්න නිර්භීත වුණේ නැහැ. ඒ කාලෙදිව. එතකොට ඔයාගේ අම්මා තාත්තා මම දැනගෙන හිටපු හොඳම මායාකාරයන් සහ මායාකාරියන්ගෙන් දෙන්නෙක්.
හොග්වාට්ස් වල ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ නායිකාව එයාලගේ කාලේ. පුදුමය කියන්නේ මුල් කාලේ නම නොකියන කෙනා එයාලව තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කළේ නැහැ. ගොඩක් වෙලාවට අඳුරු පැත්තට දෙයක් කරන්න බැරි තරම් එයාලා ඩම්බල්ඩෝට ගොඩක් සමීප වෙලා හිටපු නිසා වෙන්නේ නැති. සමහර විට එයා හිතුවේ එයාලට ඒත්තු ගන්න පුළුවන් කියලා වෙන්නේ නැති. සමහර විට එයා තමන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා අන්තරංගවන් හිතන්නේ නැති. කවුරුත් දන්නේ ඔයා ජීවත් වුණ ගමට හැලොවින් දවසක මීට අවුරුදු 10කට විතර කලින් එයා ආවා. ඔයාට එතකොට වයස අවුරුද්දයි. එයා ඔයාගේ ගෙදරට ඇවිත් හැග්‍රිඩ් හදිසියෙම ඉතා අපරිචිදු තිත්යටුණු ලේන්සුවක් එළියට ඇදලා හොරණයක් වගේ ශබ්දයකින් ඔහුගේ නාසය සීරුවා. සමාවෙන්න ඔහු ගියේ. ඒත් ඒක ගොඩක් දුකයි. ඔයාගේ අම්මයි තාත්තයි අපි දැනගෙන හිටියා. එයාලා වගේ හොඳ මිනිස්සු හොයාගන්න බෑ. කොහොම හරි නම නොකියන කෙනා එයාලව මැරුවා. එතකොට මේක තමයි නියම අභිරහස. එයා ඔයාවත් මරන්න උත්සාහ කරා. මම හිතන්නේ එක්ක හැමදේම ඉවර කරන්න. නැත්තම් ඒ වෙනකොට මරණ එක එයාට පුරුද්දකට ගිහින්. ඒත් එයාට ඒක කරගන්න බැරි වුණා. ඔයාට ඔය සලකුණ නළලට ආවේ කොහොමද දන්නවද? ඒක සාමාන්‍ය කැලලක් නෙවෙයි. ඒක බලවත් අඳුරු ශාපේ ස්පර්ශ වෙනකොට ආපු එකක්. එයා ඔයාගේ අම්මා තාත්තා ගෙදර හැමදේම විනාශ කරා. ඒත් ඒක ඔයාට වැඩ කරේ නැහැ. ඒක නිසා තමයි ඔයා ප්‍රසිද්ධ හැරි. එයා මරන්න ඉතුරු කරපු කවුරුවත් ඉතුරු කරේ නැහැ. හැමෝම මරලා දැම්ම ඔයා ඇරෙන්න. ඒ කාලේ හිටපු දක්ෂ මායාකාරයෝ ගොඩක් ඔයාව මැරුවා. ඔයා බබෙක් විතරයි. ඒත් ඔයා ජීවත් වුණා. හරිම වේදනාකාරී දෙයක් හැරීගේ මනස තුළ සිදුවෙමින් තිබේ. හැග්‍රිඩ්ගේ කතාව අවසන් වෙද්දී ඔහුට කොලේලිය සහිත අද්විතීය පිපිරුම නැවත නැවත මතකයට අතර ඔහු මීට පෙර සිහිපත් කරද්දිට වඩා පැහැදිලිව පෙනුණා. ඔහුගේ ජීවිතයේ පළමු වතාවට උස් සීතල කුරුරු හිනා හඬක් මතක් විය. හැග්‍රිඩ් කනගාටුවෙන් හැරී දෙස බලා සිටියේය. ඩම්බර්ඩෝ නියෝග කරාම විනාශ වෙච්ච ගෙදරින් ඔයාව අරන් ආවේ මම මේගොල්ලෝ ළඟට බාර දෙන්න. පරණ කතාවල් බරපතවන්න එපා යාට, වර්නන් පැවසියේ. හැරි උඩ ගියේ. ඩර්ස්ලි එහි සිටි බව ඔහුට අමතක වී තිබුණේ. නිර්භීත වර්නන් නිසකවම ධෛර්ය සම්පන්න වී තිබේ. ඔහු හැග්‍රිඩ් දෙස බලා සිටිද්දී ඔහුගේ අත මිට මෙලෙව්වේය. දැන් මම කියන එක අහගන්න ළමයා. මම පිළිගන්නවා ඔයා අමුතු කෙනෙක්. බොහෝ විට හොඳ පාරක් ගහලා හදන්න බැරි දෙයක් නැහැ. එතකොට මේ ඔයාගේ දෙමාපියන් ගැනත් එහෙමයි. එයාලා මහ විකාරකාරයෝ. ඒ ගැන කතා දෙකක් නැහැ. මගේ අදහස එයාලා නැති එක මේ ලෝකෙට වඩා හොඳයි. මොනවාද එයාලා ලැබුණේ මේ මායාකාරී වර්ගයක් එකතු වෙලා? මම හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ ඕක, ජරා අවසානයක්. නමුත් ඒ මොහොතේ හැග්‍රිඩ් සෝෆාවෙන් පිටතට නැගිට ගොස් ඔහුගේ කබාය ඇතුළතින් රෝස පැහැති කුඩයක් ඇදගත්තේය. කඩුවක් මෙන් ඒ ඉදිරියට දික්කර මම තමුන්ට අනතුරුවඟ වනවා ඩර්ස්ලි. අන්තිම වතාවට තව එක වචනයක් හරි කිව්වොත්. රැවුල සහිත යෝධයෙකු විසින් කුඩයක් දිගුකොට කර තර්ජනයකදී මාමණ්ඩිගේ නිර්භීතකම නැවත වරක් අසාර්ථක විය. ඔහු බිත්තිය වෙතට පසුබැස නිහඬ විය. එහෙම හොඳයි කියා හැග්‍රිඩ් පවසමින් නැවත සෝෆාවේ ඉඳගත්තත් එය මේ වතාවේ බිමට සමතලා විය. කෙසේ වෙතත් හැරීට තවත් ප්‍රශ්න ගණනාවක් ඇත. නමුත් වොල් සමාවෙන්න, මම කියන්නේ නම නොකියන කෙනාට මොකද උනේ? හොඳ ප්‍රශ්නයක් හැරි. එයා අතුරුදහන් වුණා. ඔයාව මරන්න උත්සාහ කරපු රාත්‍රියේම අතුරුදහන් වුණා. ඔයා තවත් ජනප්‍රිය වුණේ ඒකයි. ඒක තමයි ලොකුම අභිරහස. බලන්න, එයා තව තවත් බලවත් වෙගෙන එනකොට එයා අතුරුදහන් වුණේ ඇයි? සමහරු කියනවා එයා මැරිලලු. මම නම් හිතන්නේ කවුද දන්නේ එයාගේ ඇතුළේ මැරෙන්න තරම් මිනිස්සෙක් හිටියද කියලා. සමහරු කියනවා එයා තාම ඉන්නවලු එයාගේ වෙලා වෙනකන්. ඒත් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එයාගේ පැත්තේ හිටපු මිනිස්සු ආපහු අපේ පැත්තට ආවා. සමහරු ඉක්මනටම වෙනස් වුණා. ආපහු එයා එනවනම් මම හිතන්නේ එයාලට එහෙම කරන්න පුළුවන් කියලා. අපෙන් වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ එයා කොහේ හරි කොතනක හරි එයාගේ බලය අහිමි වෙලා ජීවත් වෙනවා කියලා. එයා ඉස්සරහට එන්න බැරි තරම් දුර්වලයි. මොකද එදා ඔයාගේ මොනම හරි හේතුවකට එයා විනාශ වුණා හැරි. එදා රෑ එයා ගණන් ගත්තේ නැති මොකක්ම හරි දෙයක් සිද්ධ වුණා. මම දන්නේ නැහැ මොකක්ද කියලා. කවුරුත්ම දන්නේ නැහැ. ඒත් ඔයාගේ මොකක්ම හරි දෙයක් එයාට විරුද්ධ වුණා. හරිද? හැග්‍රිඩ් හැරී දෙස බැලුවේ උණුසුම් සහ ගෞරවනීය හැඟීමක් සමගය. හැරි සතුටින් සහ ආඩම්බර හැඟීමකින් ඉන්නව වෙනුවට ඊටා භයානක අත්වැරද්දක් ඇති වී ඇති බවට විශ්වාසයෙන් සිටුවේය. මායාකාරයෙක්? ඔහු එය කෙසේ විය හැකිද? ඔහුගේ ජීවිතයේ ඩඩ්ලිගේ කරදර මැද ගෙවුණේ. පෙටෝනියා නැන්දාගේ සහ වර්නන් මාමාගේ තාඩන පීඩන වලින් පිරී ගියේය. ඔහු සැබවින්ම මායාකාරයෙක් නම් ඔවුන් ඔහුව කබඩ් එකේ අගුළු දමා හිර කිරීමට උත්සාහ කර හැම විටම ඔවුන් තලුගයන් බවට පරිණෝවියේ මන්ද? ඔහු වරක් ලෝකයේ ශ්‍රේෂ්ඨතම මායාකාරයා පරාජය කළා නම් ඩඩ්ලිට හැම විටම පාපන්දුවකට මෙන් ඔහුට පහර දීමට හැකි වූයේ කෙසේද? හැග්‍රිඩ් යයි ඔහු සෙමින් පැවසුවේය.
මම හිතන්නේ ඔයාට වැරද්දක් වෙන්නේ නැති. මම හිතන්නේ මම මායාකාරයෙක් කියලා. ඔහු පුදුම කරමින් හැග්‍රිඩ් සිනාසෙන්නට විය. මායාකාරයෙක් නෙවෙයි. බය වුණාම නැත්තම් තරහ ගියාම මුකුත්ම කරලා නැද්ද? හැරි ගින්න දෙස බැලීය. ඔහු ඒ ගැන සිතා බැලුවේය. ඔහුගේ නැන්ද සහ මාමා කෝපාශ්‍රිත වූ හැම විටම අමුතු දේවල් සිදුවිය. ඔහු කෝපයටපත් වූ විට ඩඩ්ලිගේ කල්ලිය විසින් ලුහු බැඳෙන විට කෙසේ හෝ ක්‍රමයකින් එයින් වෙනතකට ගියේය. කොණ්ඩය කොටටම කපා පාසලට ඇවීමට තත් කළ විට ඔහුට එය එක රැයකින් වර්ධනය කර ගැනීමට හැකි විය. අන්තිම වතාවට ඩඩ්ලි ඔහුට පහර දුන් විට ඔහු පලිගත්තේ නැද්ද? ඔහු නොසිතාම. සත්තුවත් එදි සර්පයා ඔහු වෙත නිදහස් කිරීමෙන් පලිගත්තේය. හැරි හැග්‍රිඩ් දෙස සිනාමුහුණෙන් බලන විට හැග්‍රිඩ් ඔහු දෙස ප්‍රසන්නව බලා සිටියේය. දැක්කද? හැග්‍රිඩ් පැවසිය. හැරි පොට මායාකාරයෙක් නෙවෙයි. බලන් ඉන්නකෝ. ඔයා හොග්වාස් වල ගොඩක් ප්‍රසිද්ධ වෙයි. ඒත් ඔයනන් මාමා සටනකින් තොරව පරාද වීමට කැමති වූයේ නැත. මම ඔයාට කිව්ව නේද එයා යන්නේ නැහැ කියලා. ඔහු පිම්බේය. එයා ස්ටෝන්වෙල් උසස් පාසලට යනවා. එයා ඒකට මට ගරු කරයි. මම ඔය ලියුම් ඔක්කොම කියෙව්වා. එයාට ඔය කුණු කසල අවශ්‍ය නැහැ. මන්තර පොතුයි මායා යෂ්ටි. එයා යන්න කැමති නම් ඔයා වගේ තඩි මගල් කෙනෙක්ට එයාව නවත්තන්න බෑ කියා හැග්‍රිඩ් ගෙරෙව්වේය. ලිලීගේ ජේම්ස් පෝටර්ගේ පුතා හොග්වාට්ස් එක නවත්තන්න පිස්සුද? එයා ඉපදිච්ච දා ඉඳලම එයාගේ නම ප්‍රසිද්ධයි. එයා ලෝකේ මායාවන් වලට තියෙන හොඳම ශ්‍රේෂ්ඨතම පාසලට යන්නේ. අවුරුදු 7ක් එයා තමන් ගැන දැනගනීවි. වෙනසකටත් එක්ක එයා තමන්ගේ මාර්ගයේ ළමයි එක ඉගෙන ගනීවි. හොග්වාට්ස් වල හිටපු හොඳම නායකයා වෙච්ච ඇල්බස් ඩම්බල් මම වියදම් කරන්නේ ඔය යබලන් වෙච්ච නාගි මෝඩයෙකුට එයාගේ මායාක්‍රම උගන්වන්න. වර්නන් මාමා කෑ ගැසුවේ. එහෙත් අවසානයේ ඔහු දුරදී ගොස් තිබේ. හැග්‍රිඩ් ඔහුගේ කුඩයක් දික් කරගෙන ඔහුගේ හිස වටා කරකවමින් කෑ ගැසුවේය. කවදාවත් ඇල්බස් ඩම්බර්ඩෝට අපහාස කරන්න එපා. ඔහු කරකවමින් සිටි කුඩය පහත් කර ඩඩ්ලි දෙසට දිගු කරේය. දම්පැහැආලෝකයක් විහිදිනි. රතින් යපු පුරන්නාක් වැනි හඬක් ඇතිවිය. ඊළඟ තප්පරේ ඩඩ්ලි උඩ පනමින් වේදනාවෙන් නටමින් සිටි අතර ඔහුගේ දෑත් තම මහත පස්සට තද කරගෙන සිටියේය. ඔහු පිටුපස හරහා පෙන්වන විට කැරකුණ ඌරු වර්ගයක් ඔහුගේ කල්සමේ පිටුපස සිදුරකින් එළියට පැන තිබුණි. වර්නන් මාමා කෑ ගහන්නට විය. ඔහු පෙටෝනියා නැන්දා සහ ඩඩ්ලි අනෙක් කාමරයට තල්ලු කර පිටුපස හැරි හැග්‍රිඩ් දෙස අවසන් දවාලන බැල්මක් හෙළලා කාමරය තුළට ගොස් දොර වසාගත්තේය. හැග්‍රිඩ් තම කුඩිය දෙස බලා ඔහුගේ රැවුල කැසුවේය. මට කේන්ති ගන්න නැතුව ඉන්න තිබ්බේ. ඔහු දික්කුණි. ඒත් එක වැඩ කරේ නෑ. මම හැදුවේ එයාව ඌරෙක් කරන්න. ඒත් අඩුවක් නෑ. එයා කොහොමත් ඌරෙක් වගේනේ. ඔහු ඔහුගේ පඳුරුවැනි ඇහිබිම යටින් හැරී දෙස බැලුවේය. ඔයා මේ ගැන හොග්වාට්ස් වල ඉන්න කාටවත් කියන්න නැත්තම් මං ඔයාට නායකති. මට මායාවන් කරන්න තහන. හරියටම කිව්වා. මට ටිකක් කරන්න ඉඩ දීලා තියෙන්නේ ඔයාව හොයාගන්න ලියුම බාර දෙන්නයි විතරයි. මට මේ වැඩේ බාර දෙන්න ලොකුම හේතුවත් ඒක. අයියෝ ඔයාට මැජික් කරන්න තහන? හැරි ඇසුවේය. මේකයි. මම හොග්වාට්ස් වල ඉන්නකොට මාව නිරපල දැම්මා. ඇත්තම කියනවා නම් මගේ 3 වෙනි අවුරුද්දේදී එයාලා මගේ යෂ්ටිය කැඩුවා. ඒත් ඩම්බර්ඩෝ මට ඉන්න ඉඩ දුන්නා. ඩම්බර්ඩෝ හොඳ මිනිස්සෙක්. ඇයි ඔයාව නිරපුවේ? අපිට හොඳටම පරක්කුයි. හෙට දවසේ අපට ගොඩක් වැඩ තියෙනවා. යයි හැග්‍රිඩ් ශබ්ද නගා කීවේය. හෙට නගරයට යන්න ඕනේ. ඔක්කොම පොත් එහෙම ගන්නත් ඕන. ඔහු ඔහුගේ ඝන කළු පැහැති කෝට් එක ඉවත් කොට හැරී වෙතට විසිකරේය. ඔයාට ඔක ඇතුළේ ඉන්න පුළුවන්. ඔහු පැවසීය. ටිකක් හෙලවුණාට ගණන් ගන්න එපා. මම හිතන්නේ ඒකේ සාක්කුවක පොඩි මීයෝ වගේක් ඉන්නවා. ඉතින් 4 වෙනි chapter එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති හැග්‍රිඩ් හැරි ගැන හැම දෙයක්ම සහ එයාගේ අම්මා තාත්තා මැරුණු විදිය ගැන හැම දෙයක්ම කිව්වේ ඩයගන් ඇලි වලට යද්දි නෙවෙයි. ඒක කිව්වේ එයාලා හම්බ වෙච්ච පළවෙනි හමුවීමෙදිම. මේක පොතේ ෆිල්ම් එකේ වෙනස් වෙච්ච ලොකුම තැනක්. ඒ වගේම අපිට පේනවා හැග්‍රිඩ් පාසල නිරපුවා කියන එක අපිට පළවෙනි පොතේදීම කියලා තියෙනවා. මේකත් අපිට ෆිල්ම්ස් වල දැනගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අද chapter එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් ඒ වගේම audio book එකේ වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා ඒවත් අනිවාර්යයෙන්ම comment section එකේ දාගෙන යන්න. ඒ වගේම ඔයාලද වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා තාමත් SL Mind Up subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ඊළඟ chapter එකෙන් හමු වෙනකම් mischief managed.